konnichiwa. ඉතින් අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා සකුරා ලංකා අපේ ජපන් පවුලට. ඉතින් ජපනීස් ඉගෙන ගන්න ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි මම තව ග්‍රැමර් ටිකක් ඉගෙන ගන්නවා. ඒත් ග්‍රැමර් ටිකත් ඉගෙනගෙනම මම ජපන් වලින් කතා කරනවා. ඉතින් ඇත්තටම ගොඩාක් අවුරුදු ගාණක් ග්‍රැමර් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. අවුරුදු 2ක් 3ක් වුණත් ග්‍රැමර් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි හරියට ඩේලි ප්‍රොනන්සියේෂන් එකක්වත් හරියට කන්ටිනියු කරගෙන ඉස්සරහට කතා කරගෙන යන්න බෑ. එක්ක ස්ටක් වෙනවා නැත්නම් වචන පටලැවෙනවා, වචන මතක නැති වෙනවා. ඔන්න වගේ ලොකු ප්‍රශ්න. ඉතින් ඔයා හිතාගෙන ඉන්නේ අපිට හරියට ජපන් කතා කරන්න ග්‍රැමර් විතරක් ඇද්ද? නැත්නම් ග්‍රැමර් අපිට ග්‍රැමර් අත්‍යවශ්‍යමයිද මේ ජපන් කතා කරන්න? ඉතින් ඇත්තටම ග්‍රැමර් නැතුව ජපන් කතා කරන හරිම මෙතඩ් එක මොකක්ද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා. ඉතින් අද යමු මොකක්ද මේ ග්‍රැමර් නැතුව ජපන් කතා කරන මෙතඩ් එක බලන්න. ඉතින් අපිට ජපන් කතා කරන්න බැරි වෙලා තියෙන ප්‍රශ්නෙට ප්‍රධානම හේතුව තමයි අපි ඔළුවට දාගෙන ඉන්න විදිහ. ඉතින් අපි හිතාගෙන ඉන්නේ මේ ජපනීස් කියලා කියන්නේ ඇත්තටම සබ්ජෙක්ට් එකක් කියලා, නැත්නම් විෂයක් කියලා. ඇත්තටම මේක ගත්තොත් අපිට ගණිත විද්‍යාව වගේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි මේක. මේක ඇත්තටම ස්කිල් එකක්. මොකද අපිට මේක ලැන්ග්වේජ් එකක් කියලා කියන්නේ අපිට එදිනෙදා ජීවිතේට කතා බහ කරන්න අත්‍යවශ්‍යම වෙන දෙයක්. ඉතින් ගොඩාක් කට්ටිය ෆෝකස් කරන්නේ ග්‍රැමර් ටික ඉගෙන ගන්න, එක්සෑම් පාස් කරගන්න, කංචි මතක තියාගන්න ඕන ඔය ටික තමයි ජපනීස් ඉගෙන ගන්නවා කියලා ගොඩ දෙනෙක් ෆෝකස් කරන්නේ. ඉතින් ඔයා කොච්චර පොත් පිරුවත් වැඩක් නැහැ, කොච්චර ග්‍රැමර් කොටස් ඔළුවට දාගත්තත් හරි පාත් එක කතා කරන හරි පාත් එක ඔළුවට දාගත්තේ නැති වුණොත් අපිට හරියට කතා කරන්න බැරි වෙනවා. ඉතින් ඔයාලා දන්නවා ස්විමින් කියලා කියන්නේ ඇත්තටම ස්කිල් එකක් නේ අපිට ස්විමින්. නැත්නම් පිහිනන්න පොතක් බලලා ඉගෙන ගන්න බෑ. අපි අනිවාර්යෙන් ස්විමින් පූල් එකකට හරි මොන හරි ලවකට හරි මොකකට හරි බහැලම අපි පිහිනන්න ඕනේ. එතකොට තමයි අපි හරි ටෙක්නික් මොනවද කියලා ඉගෙන ගන්න. අන්න ඒ වගේම තමයි ජපන් භාෂාවත් අපිට පොතපතින් ග්‍රැමර් කොටස් වලින් විතරක් ඉගෙන ගන්න බෑ. ඉතින් අපි අනිවාර්යෙන් මේක පාවිච්චි කරලා ඒක පාවිච්චි කරන්නේ කොහොමද? කන්වර්සේෂන් කරන්නේ කොහොමද? තව කෙනෙක්ට කතා කරන්නේ කොහොමද කියන එක හරියටම ඔළුවට දාගන්න ඕනේ. ඉතින් අද අපි කතා කරමු ජපන් කතා කරන්න අපිට ග්‍රැමර් ඕනෙමද? නැත්නම් ග්‍රැමර් නැතුව වෙන විදිහක් තියනවාද? අද අපි මේ වීඩියෝ එකේ මේ ගැන කතා කරමු. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ මෙතඩ් එක ගැන කතා කරන්න කලින්. මේ රහස ගැන කතා කරන්න කලින් ඇයි අපි ජපන් කතා කරගෙන යන්නේ ස්ලෝ වෙන්නේ? නැත්නම් එකපාරට ස්ටක් වෙන්නේ ඇයි? මොකද්ද මේ ස්ටක් වෙන හේතුව කියලා? ඇත්තටම අපි ගොඩක් ග්‍රැමර් පැටර්න්ස් දානවා. මොකද අපි N2 N2 N4 මේ හැම එකකම ග්‍රැමර් පැටර්න්ස් ගොඩාක් කංචි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. වචන ගොඩාක් එකතු කරගන්න. ඉතින් ඇත්තටම මේ දේවල් එකතු කරගත්තට අපි හරියට කතා කරන්න ගියාට පස්සේ ස්ටක් වෙන හේතුව ට්‍රාන්ස්ලේට් කරන්න යන නිසා. මොකද අපි ජපනීස් වලින් මොන හරි සෙන්ටෙන්සස් එකක් අහුවොත් වාක්‍යයක් අහුවොත් මුලින්ම අපි වාක්‍ය සිංහලට ට්‍රාන්ස්ලේට් කරගන්නවානේ. මොකද්ද මේක සිංහලෙන් මොකද්ද මෙයා මේ කිව්වේ කියන එක ට්‍රාන්ස්ලේට් කරගන්න. අර අපිට උදාහරණ අතමගා ඉතයි දැස් කිව්වොත් අපි මේක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරන ඉක්මනට මා ඔළුව රිදෙනවා. ඊට පස්සේ අපි හිතනවා මොකද්ද මම මේකට දෙන ප්‍රතිචාරය කියලා. ඔන්න අපි සිංහලෙන් හිතනවා ඔළුව රිදෙනවා කියලා කිව්වහම අය මොකද උනේ කියලා අපිට අහන්න ඕනේ කියලා. ඒකට අපි සිංහලෙන් හිතන්නේ මොකද උනේ කියලා න්යාය අහන්න ඕනේ. අන්න ඊට පස්සේ අපි ආයෙක ජපනීස් වලට ට්‍රාන්ස්ලේට් කරනවා. ඉතින් අන්න එතනදී පොඩි ගැප් එකක් හිතෙනවා කතා කරන කෙනත් එක්ක. අපි අරක සිංහලට ට්‍රාන්ස්ලේට් කරන අපි හිතන දේ ආයෙ ජපනීස් වලට ට්‍රාන්ස්ලේට් කරන අන්න මේ ගැප් එක නිසා තමයි අපිට කතා කරගෙන යද්දී ස්ටක් වෙන්නේ. ඉතින් ජපනීස් කෙනෙක් ඇත්තටම නේද ජපනීස් වුණත් අපි සිංහල කතා කරද්දී උනත් ඒ වගේ ගැප් එකක් හිතෙන්නේ නැහැ. කන්වර්සේෂන් එකක් කරගෙන යනකොට තව කෙනෙක්ගේ කතා කරනකොට මෙන්න මේ ගැප් එක හිතෙන එක අපි නවත්ත ගන්න ඕනේ. මොකද හරියට කතා බහක් සාර්ථක කරගන්න නම් මේ විදිහේ ගැප් එකක් අපි කතා කරගෙන යද්දී දෙන්න අතර තියෙන්න බෑ. එහෙම වුණොත් ඒක සාර්ථක කන්වර්සේෂන් එකක් නැත්නම් සාර්ථක සංවාද නෙමෙයි නිසා. ඉතින් ඔන්නෝක තමයි මෙන්න මේ ජපනීස් කතා කරගෙන යද්දී ඔයාලා ස්ටක් වෙන්න බලපාන ප්‍රධානම හේතුව. මේ ග්‍රැමර් නැතුව ජපන් කතා කරන මෙතඩ් දෙක ගැන කිව්වොත් ප්‍රධානම එක තමයි මොකද්ද? බේබි මෙතඩ් එක. බේබි මෙතඩ් එක කියන්නේ මොකද්ද? ඔයාලා දන්න පුංචි බබෙක් උදාහරණයකට ගන්නකො අපි උනත් චූටි කාලේදී අපි ග්‍රැමර් ව්‍යාකරණ අපි සිංහල භාෂාව ගන්නකො සිංහල භාෂාව ව්‍යාකරණ වචන මේ දේවල් දැනගෙන හිටියේ නැහැ. හැබැයි අපේ අම්මා තාත්තා ගෙදර කට්ටිය කියන දේවල් අපි ඒ විදිහට අහගෙන ඉඳන් ඒ විදිහට රිපීට් කරා. අන්න ඒ විදිහට තමයි අපි කතා කරන්නේ. වචන දෙක අහුලගෙන කතා කරන්න පුරුදු. ඉතින් මෙන්න මේ මෙතඩ් එක අපිට ගොඩක් වැදගත් භාෂාව ඉගෙන ගන්නකොට. මේ ගොඩක් පවර්ෆුල් මෙතඩ් එකක්. ඉතින් අනිත් එක තමයි ගොඩක් දෙනෙක් ජපනීස් ඉගෙන ගන්න කට්ටිය
කට්ටිය ගොඩක් try කරන්නේ මම කතා කරන ව්‍යාකරණය නැත්නම් කතා කරන වාක්‍යය අනිවාර්යෙන් ග්‍රැමටිකල් නම් හරියටම තියෙනවා. 100% ග්‍රැමර් නම් නිවැරදිවම තියෙන්න ඕනේ කියන එක තමයි යාලා හිතන්නේ. ඉතින් මේ නිසා කතා කරගෙන යනකොට වාක්‍යයක් ගත්තොත් මේ වාක්‍යයේ බානිපාතේ එහෙමත් නැත්නම් ගානිපාතේ මේ ක්‍රියාපදයේ මෙහෙම තිබ්බොත් හරියද කියන ප්‍රශ්න ගොඩක් ඔයා ඔළුවෙන් හිතනවා. අන්න එතකොට තමයි අර ඔයා කතා කරගෙන යන ටිකේ ස්පේස් එකක් නැත්නම් ස්ටක් වෙන්නේ. ඉතින් ඇත්තටම හරියට ජපනිස් කතා කරනවා නම් මේ විදිහට ස්ටක් වෙන්න බෑ. ඒ කියන්නේ ඔයා ඒ විදිහට හිතන එක මුලින්ම නවත්තන්න ඕනේ. ඒක තමයි ඔයා මේ මෙතඩ් එක ඉගෙන ගන්න කලින් කරන්න ඕනේ පළවෙනිම දේ. ජපනිස් කතා කරන්න ග්‍රැමර් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වැදගත්ම මෙතඩ් ටිකක් තමයි මම ඊළඟට කියන්නේ. පළවෙනිම දේ තමයි ඔයා ජපනිස් ඔයාගේ මොළයට හුරු කරන්න ඕනේ. මොකද්ද මේ හුරු කරන්න ඕනේ කියලා කියන්නේ? උදාහරණයකට ගන්න මෙහෙම දැන් ඔයා සිංහල කතා කරන්න පුරුදු වෙනවා සිංහල පරිසරයක ඉඳලා සිංහල මිනිස්සු ආශ්‍රය කරලා ඒව ඔයාට කනට ඇහිලා ඔයා ඒව නිකන් රිපීට් කරලා ඔයාගේ කනට හුරු කරගෙන මොළයට හුරු කරගෙන අන්න ඒ විදිහට. ඉතින් ඔයාට පුළුවන් මේ බෙරි මෙතඩ් එක මේකට පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාට ජපනිස් පරිසරයක නැත්නම් ජපන් පරිසරයක අපිට මෙහි ජීවත් වෙන්න අමාරුයිනේ. ඉතින් මේකට හොඳ උදාහරණයක් මම කියන්නම් මෙන්න මෙහෙම. ඔයාලා දන්නවා ඉස්සර දැන් සාමාන්‍ය ජපනිස් කතා කරන්න බැරුව මේ කිසිම දෙයක් දරුව ගියපු කට්ටිය ඉන්නවා වර්තමානට අඩු යනවා. නමුත් ඉස්සර ගියපු කට්ටිය එයාලා ජපන් කතා කරන්න පුරුදු වෙලා තියෙන ජපානට ගියාට පස්සේ ජපන් කට්ටිය කියන වචන දෙක අහුලගෙන ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා වැරදි කතා කරලා එයාලා පුරුදු වෙලා තියෙනවා. අද වෙනකොට හොඳට එයාලා ජපනිස් කතා කරනවා. හරියට මෙහෙ ගොඩක් ඉගෙනගෙන ගියපු කට්ටිය විදිහට. ඉතින් අන්න මේ මෙතඩ් එක මෙතනදී පාවිච්චි කරන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙහෙදී ඒ වයිබ් එක හදාගන්න. ඔයා හැමදාම ජපනිස් ඇනිමේ එකක් ඔයාලා බලන ඩ්‍රාමා වෙනුවට ජපනිස් ඩ්‍රාමා එකක් බලන්න පුළුවන්. ජපනිස් ඇනිමේ එකක් ජපනිස් ඉන්ටර්වියු තියෙනවා. අනිම ජපනිස් ඔයාලට ඔයාගේ ලෙවල් එකට ගැලපෙන පොඩ්කාස්ට් තියෙනවා බලන්න පුළුවන් YouTube එකේ. ඉතින් මේ විදිහට වීඩියෝස් තෝරගෙන ඔයා බලන්න. ඔයාලට මේව තේරෙන්නේ නැති වෙන්න පුළුවන් කිසිම දෙයක්. හැබැයි මේක රිදම් එක අල්ලගන්න. ඒක ඔයාලට අහනකොට විතර මේ වචන ඇහිලා මේක කියන්නේ කොහොමද? මේක මොකක්ද මේකේ තේරුම කියන එක ඔයා හොයන්න පුරුදු වෙනවා. සහ මේකෙන් ඔයාගේ මොළේ පුරුදු වෙනවා ජපනිස් ඔයාගේ මොළයට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට පුළුවන් වෙලාවල් වලදී ඇනිමේ, ඩ්‍රාමා, පොඩ්කාස්ට්, ඉන්ටර්වියු ජපන් බලන්න පුරුදු වෙන්න. ඒකේදී ඔයාගේ මොළයට සහ ඔයාගේ කනට මේ හැමදේම ජපනිස් තවත් එක දිගට ඇබ්සෝබ් වෙනවා. මෙතඩ් එක තමයි ඔයාලට මම ඊට කලින් ගොඩ තරකදී කියලා තියෙන ෂැඩෝවින් මෙතඩ් එක. මෙන්න මේක අදටත් හොයාගෙන තියෙනවා ඕනම ලැන්ග්වේජ් එකක් කතා කරන්න පුරු කරන්න පුළුවන් පවර්ෆුල් මෙතඩ් එකක් විදිහට. ඉතින් ඔයාලට මම ඊට කලින් සවිස්තරාත්මක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. මම කෙටියෙන් මෙතනදී කියනවා ඔයාලට පුළුවන් ඔයාගේ ලෙවල් එකට ගැලපෙන සරල ජපනිස් වීඩියෝ එකක් සිලෙක්ට් කරගෙන මේ වීඩියෝ එක මුලින් අහන්න. ඊට පස්සේ ඔයා මේකේ තියෙන දේවල් ඔළුවට දාගන්න නැත්නම් ඔයාලට මේක ලියා ගන්න පුළුවන් අමතක වෙනවනම් ඊට පස්සේ වීඩියෝ එකත් ඔයා ප්ලේ කරලා ඒකත් එක්කම කියන්න. අර ජපනිස් කට්ටිය කතා කරන රිදම් එක ඒගොල්ලෝ කතා කරන සෙන්ටෙන්සස් කතා කරන්නේ කොහොමද? මොන තැන් වලද නවත්තන්නේ? කොහොමද උච්චාරණය කරන්නේ? මෙන්න මේ දේවල් ඔයාගේ මොළයට ඉබේම ඒකෙන් ප්‍රැක්ටිස් වෙනවා. ඉතින් ඔයාලා දන්නවා ජපනිස් කට්ටිය පොඩක් කතා කරනකොට ඇස් වලින් කතා කරනවා, මුහුණෙන් කතා කරනවා. අන්න ඒ දේවල් උනත් ඔයාලට මේ හරහා හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මෙන්න මෙතඩ් එක තමයි ඔයා වචනයක් ඉගෙන ගන්නකොට. උදාහරණයක් අපි ඉගෙන ගන්නවා සබෙමාස් කියන ක්‍රියාපදේ කනවා කියලා. මේක කනවා කියලා විතරක් පාඩම් කරන්න එපා. ඔයා මේක මතක තියාගන්නකොට මේක වාක්‍යයක් විදිහට හදලා මතක තියාගන්න. උදාහරණයක් වතෂිවා රාමෙන් වෝ තබෙමාස්. අන්න ඒ විදිහට මේ ඔයා ඉගෙන ගන්න හැම උදාහරණයකටම වාක්‍යයක් හදලා මතක තියාගන්න. මෙතනදී ඔයාගේ සෙන්ටෙන්සස් එක කතා කරලා සෙන්ටෙන්ස් එකක් හැදීමේ වේගය උනත් ඔයාගේ ඒ වෙලාවෙදී හැදෙනවා. ඒ කියන්නේ කතා කරගෙන යද්දි ඉබේම ඔයාට අර සිංහල ට්‍රාන්ස්ලේට් එක නවතිනවා මේකේ. අන්න ඒක නවත්ත ගන්නවට පුළුවන් අලුත් වචනයක් ඉගෙන ගත්තොත් අනිවාර්යෙන්ම ඒ වචන දාලා වාක්‍යයක් ඒ වෙලාවෙම හදන්න පුරුදු වෙන්න. හතරවෙනි මෙතඩ් එක තමයි ඔයාට දැනෙන දේවල් ඔය ජපනිස් වලින් කියන්න හුරු වෙන්න. උදාහරණයක් කිව්වොත් මට වතුර තිබහයි. එතකොට ඔයා මේක වතුර තිබහයි කියන එක සිංහලෙන් හිතලා. ඉතින් හතරවෙනි මෙතඩ් එක තමයි ඔයා ජපනිස් වලින් හිතන්න පුරුදු වෙන්න. ඇත්තටම මේක මුලදී හදා ගන්නවට ගොඩාක් අමාරුයි. එකපාරට ජපන් කෙනෙක් කතා කරන්න ගිහිල්ලා ඔයාට මේක හදන්න බෑ. ඔයා ඒක කලින් මේක ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඔයාට පුළුවන් ජපනිස් වලින් හිතන්න try කරන්න එදිනෙදා ජීවිතේ. උදාහරණයක් ගන්න ඔයාට
බල අපිමක වතුර තිබහයි කියලා. එතකොට වතුර තිබහයි කියනකොට සිංහලෙන් හිතන්න එපා. මට වතුර තිබහයි කියලා එහෙම ට්‍රාන්ස්ලේට් කරන්න නිහඬවනේ. විසුව නොමිතයි වතුර බොන්න ඕනේ බොන්න අවශ්‍යයි කියලා ඔයාලට එහෙම කියන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාලට ඉදිරියදා ජීවිතේ නිදා ගන්න ඕනේ මට කන්න ඕනේ අන්න ඒ වගේ පුංචි දේවල්. කෙලින්ම ඔයා මොලෙන් ට්‍රාන්ස්ලේට් කරන්නේ ජපනීස් වලට. හිත ඉන්න එපා සිංහලෙන් ජපනීස් ට්‍රාන්ස්ලේට් කළේ ඒ විදිහට කරන්නේ නැතුව කෙලින්ම ජපනීස් වලින් හිතන්න පුරුදු කරන්න. එන්න මේක ඔයාලට පොඩ ප්‍රැක්ටිස් කරන්න. හැබැයි චුට්ටක් අමාරුයි පටන් ගන්නකොට ටික දවසක් යනකොට ඔයා මේක ඉබේම හුරු වෙනවා. ඕනම දෙයක් එහෙමයි හරි අමාරුයි අපිට පුරුදු කරන්න. හැබැයි මේක ටික දවසක් දවස් 3-4ක් කරගෙන යද්දී ඔයා ඉබේම මෙන්න මේ ෆ්‍රීඩම් එක හුරු වෙවි. ජපනීස් ග්‍රැමර් නැතුව කතා කරන අවසාන මෙතඩ් එක තමයි ඔයා තනියම කතා කරන්න පුරුදු වෙන එක. ස්පීක් along method. මොකද මේ ස්පීක් along method කියලා කියන්නේ? ඔයා තනියම කතා කරන්න පුරුදු වෙනවා. දැන් ගොඩක් කට්ටිය ජපන් කතා කරන එක එයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මට කතා කරන්න කවුරුද? මට කතා කරන්න කවුරුද කියලා මම ඊට වඩා ප්‍රැක්ටිස් කරනවා. මට යාළුවෙක්වත් නැහැ ඒ විදිහට. එහෙම හිතන්න කවදාද පුළුවන් ඔයාම පාවිච්චි කරලා මේක ප්‍රැක්ටිස් කරලා මම මේක කලින් ගොඩක් වීඩියෝස් වල මේක කියලා දෙන්නා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් මේක මතක් කරන්න ඕනේ. හොඳ මෙතඩ් එකක් විදිහට. ඔයාට පුළුවන් ඔයාගේ දවස කොහොමද ගෙවුනේ? සහ ඔයාගේ කාමරය ගැන ඔයාට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්. මෙන්න මෙතන මේස් තියෙනවා, මේස් උඩ මෙන්න මේ දේවල් තියෙනවා, කාමරේ මෙන්න මෙතන දොර තියෙනවා, මෙතනින් ඇතුළට එන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඉස්කෝලේ ජීවිතය ගැන ඔයාට පුංචි අපේ රචනා ලියන සකුබොල් ලියන විදිහට ඔයාට විස්තර කරන්න පුළුවන්. අන්න වගේ පුංචි දේවල් කිහිපයක් දවසේ විනාඩි 5ක් විතර අරගෙන ඉර එකක් ඉස්සරහට ගිහිල්ලා එහෙමත් නැත්නම් තනියම කතා කරන්න. ඔයාට පුළුවන් මේක සින්දුවක් අහන ගමන් තනියම කතා කරන්න. ආද මම මේ දේවල් කරන්නේ මට මේ දේවල් කරන්න තියෙනවා සරල ජපනීස් වලින් මුලින්ම කතා කරන්න. ඒකට තනියම කරන නිසා කවුරුත් වත් එක්ක නැති නිසා ඔයාට වැරදුනක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ මෙතඩ් එක ඔයාගේ ජපන් භාෂාව ග්‍රැමර් නැතුව ජපන් වලින් හරියට කතා කරන්න ප්‍රැක්ටිස් කරන්න ගොඩක් වැදගත් මෙතඩ් 5ක් වේවි. ජපනීස් කතා කරන්න ඔයාලට දැන් තේරෙනවා අපිට ග්‍රැමර් අත්‍යවශ්‍යම නැහැ. ග්‍රැමර් නිවැරදි වෙන්න ඕනේ නැහැ 100% ජපන් කතා කරන්න. අද වෙනකම් මම හිතන් හිටියේ නම් මම ජපනීස් වල ග්‍රැමර් ඔක්කොම ඉගෙනගෙන නැත්නම් N3 N2 මට්ටමක ඉගෙනගෙන කතා කරන්න ඉන්නවා. මට N5 මට්ටමක දැනුමක් තියෙන N4 මට්ටමක දැනුමක් තියෙන. ඉතින් මට ජපන් කතා කරන්න බෑ හරි දක්ෂව කියලා. නෑ එහෙම නෑ. හැමෝටම කතා කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගෙන තියෙන උනන්දුව සහ මම මේ කියන්නේ දේවල් පාවිච්චි කරලා ප්‍රැක්ටිස් වෙන එක විතරයි. ඉතින් කුංචි පියවරකින් තමයි ලොකු පියවරවල් දහස් ගණනක් ආරම්භ වෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මම අද කියලා දෙන මෙතඩ් එක පාවිච්චි කරලා ජපාන් වලින් හරියට ඉක්මනට සාර්ථකව කතා කරන්න. එහෙනම් අපි තවත් දවසක වීඩියෝ එකකින්